අයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අද අලුත් රීඩින් එකක් අරගෙන ආවා ඔයාලා හැමෝට. හොඳයි. අපි බලමු එහෙනම් අද රීඩින් එක ඔයාට කොහොමද කියන එක. මේ අවස්ථාවේ ඔයා යම් කිසි දෙයක් කරලා ඔයාගේ ව්‍යාපාර පැත්තෙන් හෝ අධ්‍යාපනය පැත්තෙන් හෝ මොනවාම හරි දෙයක් කරලා ආරම්භ කරලා ප්‍රතිඵලයක් බලාපොරොත්තුෙන් ඉන්න මොහොතක් නම් ඔයාට ඒකේ හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියන එක කියන්න ඕන. ඔයා ඒ කරපු වැඩේ සාර්ථකයි. ඔයා හොඳට හිතලා බලලා තමයි මේ වැඩේට අත ගහලා තියෙන්නේ. මේ වැඩේ ඔයාට සාර්ථකයි කියන එක කියන්න ඕන. ඊළඟට ඔයා කොච්චර වුණත් ඔයා මොන දේ කරත් ඔයා යම්කිසි දුකකින් ඉන්නවා මේ අවස්ථාවේ. හිතේ චකිතයක් තියෙනවා, දුකක් තියෙනවා. ඔයා හිතන්නේ ඔයාට ඉදිරිය පේන්නේ නැහැ කියන එක. ඔයා ඉදිරිය පේන්නේ නෙමෙයි, ඔයා ඉදිරිය බලන්නේ නැහැ. අන්න ඒකයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඉතින් ඔයාට කියන්නේ එහෙම වෙන්න එපා. ඔයා ටිකක් භාවනා කරන්න. භාවනා කරලා ඔයාගේ third eye එක ඕපන් කරගන්න කියන එක කියනවා. ඕපන් කරගෙන හරියට විශ්වෙන් උදව් ඉල්ලන්න. විශ්වෙන් උදව් ඉල්ලුවහම ඔයාට මාර්ගය පෙන්වයි කියන එක කියනවා. විශේෂයෙන් ඔයා වන්දනාමාන කරන දෙවි කෙනෙක් ඉන්නවනම්, ඔයාට හිතට දෙන දෙවි කෙනෙක් ඉන්නවනම්, ඒ දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න කියනවා. එතකොට ඔයාට ඔයාගේ ඉදිරි මාර්ගය පෙන්වුම් කරයි කියනවා. සමහරට යම් කිසි විදිහකට හීලින් හෝ ඔයාට මොනවාම හරි විශ්වයේ එක සයන්ස් පෙන්නලා හරි ඔයාට ඒ මාර්ගය පෙන්වයි කියලා කියනවා. ඒ නිසා විශ්වයේ හැම දෙයකම අහුම්කම් දෙන්න, දකින හීන ගැන අවධානයෙන් ඉන්න. දැනට ඔයා මේ අවස්ථාවේ ඔක්කොම කප්ස් කාඩ් ඉන්නේ. හැබැයි හොඳ කාඩ්. දැනට ඔයා මේ අවස්ථාවේ ඔයා හිස් බවකින් තමයි ඉන්නේ. ඔයා හිතන්නේ ඔයාගේ ජීවිතේ හිස් කියලා. ඔයාගේ ආර්ථිකය හිස් කියලා. ජීවිතේ හැම පැත්තෙම හිස් කියලා. නමුත් ඔයාට පේනවා ඇති මෙතන මෙහා පැත්තේ වතුර තියෙනවා. හරි? ඔයාට කියන්නේ පොඩ්ඩක් ඇස් ඇරලා බලලා මෙතනින් වතුර පුරව ගන්න කියන එක. ඔයාගේ ජීවිතේට දැනුම හෝ යම්කිසි දෙයක් එකතු කරගන්න කියන එක කියනවා. ඔයාට හැකියාව තියෙනවා. ඒ දේවල් කරගන්න ශක්තිය තියෙනවා කියනවා. නමුත් ඔයා ඒ පැත්ත බලන්නේ නැතු ඉන්නවා කියනවා. ඒ නිසා ඔයාට කියන්නේ ඒ පැත්ත හැල්ල බලලා ඒ දේවල් එකතු කරගන්න කියන එක කියනවා. හොඳයි, අපි තව කාඩ් එකක් ගමු. Ten of Cups. ඔක්කොම cups කාඩ්. ගොඩක් හොඳයි. ස්පෙෂලි ඔයාට ගොඩක් දේවල් එකතු කරගන්න කියන එක කියන්නේ. දැන් මෙතන තියෙන්නේ ඔයා සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා ඔයාට ඉදිරියේ ටිකක් නිදහසේ ජීවිතය ගත කරන්න වගේ. කියන්නේ හැමදේම ඔයා නිකන් හෙම්බත් වෙලා වගේ. ඔයාට දැන් නිදහසක් ඕන, විවේකයක් ඕන. ඒ නිසා මේ කාඩ් එකේ අනුව මේ විදිහට ඔයා දැනුම තියෙනවා, ශක්තිය තියෙනවා. ඔයා ජීවිතේට දේවල් පුරව ගත්තොත්, ස්පෙෂලි ආර්ථිකය පුරව ගත්තොත් ඔයාට මේ වගේ නිදහසේ ඉන්න පුළුවන් කියනවා. මේ වගේ මේ බලන්න මෙතන කප්ස් 10ක් තියෙනවා. කප්ස් 10ම පුරවගෙන ඔයාට ගොඩක් හොඳට ජීවිතේ ගත කරන්න පුළුවන් කියන එක කියනවා. අපි තව එක කාඩ් එකක් ගමු. ඒ කාඩ් එකෙන් බලමු ඔයාට තා මොකක් හරි. ඔයාට මෙතනින් කියන්නේ ඔයාට ධනය ආකර්ෂණය වෙනවා. මේ හැම දෙයකින්ම ඔයා කරන හැම දෙයකින්ම ඔයාට ධනය තමයි මෙතන මේ බත්කෝරෙක් ඉන්නේ. ඒකට කියන්නේ ඔයාට ධනය ලැබෙනවා. නමුත් ඔයාට
මේ හැමදේම කරමින් ටික කාලයක් යන්න තියෙනවා ලොකු ගමනක්. ඒ ගමන ඔයාට යන්න පුළුවන් කියනවා. ඒ ගමන ඔයාට යන්න හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙනවා. බේස් වෝඩ් එක ගන්න නම් මේක ජයග්‍රහණය කරන්න නම් ටිකක් ලොකු ගිරි දුර්ගයක් නගින්න වෙනවා කියලා කියනවා. නමුත් ඔයාට ඒක කරන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. හරි අපි තව එක කාඩයක් ගමුකෝ. Knight of Cups. මන්නේ කෙනෙක් කියන්නේ බලන්න ඔයා මේ ගිරි දුර්ගේ නගින්න මේ මහන්සි වුණොත් එහෙම ඔයාට මේ වගේ හැමදේම සියලු සැප සම්පත් උතුරා ගලාගෙන යන්න තරම් ඔයාට ඒ හැමදේම හම්බ වෙනවා කියන එක තමයි කියන්නේ. හැබැයි දැන් ටිකක් කල්පනා කරලා ටිකක් ඕනනම් විවේකීව ඉඳලා ඔයා කල්පනා කරන ඔයා මොනවද කරන්න ඕන. ඔයා යම් කිසි දෙයක් පටන් ගන්න තියෙනවා නම් මොකක් හරි මෙතන තිබ්බනේ පටන් ගන්න තියෙනවා. ඒ ප්‍රතිඵල බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා. ඒ ප්‍රතිඵල බලාපොරොත්තු වුණාට ඔයාට ඒ දේවල් වලින් යම් කිසි දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. ඔයාගේ උත්සාහයෙන් යම් කිසි දැන් අපි හිතන්නකෝ ඔයා යම් කිසි ව්‍යාපාරයක් ආරම්භ කරා කියලා. නමුත් ඒ ඔස්සේම ඒ ඔස්සේම යන්නේ නැතුව ඒකට තව අතුරු මාර්ග හදා ගන්න පුළුවන්. ඒ ව්‍යාපාරය දියුණු කරගන්න. ඉතින් ඒ දේවල් බලලා හැමදේම හොඳට කල්පනා කරලා විශ්වීනුත් උදව් ඉල්ලගෙන මේ ගමන ඔයාට යන්න පුළුවන්. ඒ නිසා ඔයාට ඒ ගමන යන්න කියනවා. ඔයාට මේ තැනට එන්න පුළුවන්. ඔයාට දිනන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. හරි එහෙනම් මගේ මේ වීඩියෝ එක බලුවට ඔයාලට ස්තුතියි. මගේ channel එක subscribe කරලා like කරලා comment කරන්න කියලා මම ඉල්ලනවා. ආයෙත් වීඩියෝ එකකින් එනකන් ඔයාලට සුබ දවසක්.